තෙරුවන් සරණයි. තනියම දාවේ. එහෙමයි හාමුදුරුවනේ. මොනවද ප්‍රාර්ථනා කළේ? මං බුදු සාදුට කිව්වා අපේ අම්මට මේ සිංහල අවුරුද්දට ගෙදර එන්න පුළුවන් වෙන්න කියලා. අම්මා මේ පාර ආවොත් සිංහල අවුරුද්ද ජය වෙයි නේද? අම්මා මේ පාර සිංහල අවුරුද්දට ආවොත් ජයයි හාමුදුරුවනේ. අම්මා රස්සාවට ගිහින්නේ පුතේ. තාත්තා හැමදාම බොරු කියනවා හාමුදුරුවනේ. තාත්තා කිව්වා මේ සිංහල අවුරුද්දටත් අම්මා ගෙදර එනවා කියලා. ඒත් එයා එන්නේ නෑනේ හාමුදුරුවනේ. ඇයි අපේ අම්මට මාව ඕනේ නැද්ද? අනේ හාමුදුරනේ මම මේ කෙල්ලව කොයි තරම්නම් හෙව්වද? ගෙදෙට්ටවත් නොකියන්නේ ඇවිල්ලා තියෙන්නේ. මගේ කකුල් දෙක ගෙවෙනකම් මං හැම තැනම හොයලා බැරි තැන මට හිතුණා පන්සලටවත් ආවදෝ කියලා. මගේ ලේලි දැන් රට ගිහිල්ලා අවුරුදු 4ක් වුණා. එයා යනකොට කියලා ගියේ සිංහල අවුරුද්දට එනවා කියලා. එදා ඉඳලා හැම සිංහල අවුරුද්දකටම මේ දරුවා එලිපත්තකට වෙලා අම්මා දැන් එයි කිය හුල්ලනවා. අනේ මේ සිංහල අවුරුද්ද නාවනම් මීට වඩා හොඳයි. ආවයි කියලා වැඩක් තියනවද? අපේ ගෙදර කැවුම් කිරිබත් ඉදෙනවද? එව්වත් මොකටද? මගේ දරුවගේ හිත හදන්න බැරිලා. කෝල් එකක්වත් දුන්නේ නැද්ද? ලියුමක් දාන්න එපා. ලියුමක් දාන්න? අපේ ආමුදුරන්ට මම මේක කොහොමද කටක් කරලා කියන්නේ? මගේ ලේලි ලංකාවේ ඉන්නවා. වෙන පිරිමියෙක් එක්ක. සෝමරත්නගේ වැඩේ රටේ නැති බොරු කියනවා අර දුවගේ හිත හදන්න. ඒ මදිවට සෝමරත්න කනමදේ වාගේ මොනවා උදේට රෑ වෙනකන්. පුතේ කොහෙද යන්නේ? බීලා ප්‍රශ්න විසඳන්න බෑ උපාසකම්මේ. එහෙමයි අපේ ආමුදුර. පුතේ පොඩ්ඩක් ඉන්නකෝ. සෝමරත්න ළමයාට කියන්නේ ඇවිත් මාව හම්බෙන්න කියලා. හොඳයි ආමුදුරනේ. වාල උඹ මේ සිංහල අවුරුද්දට දරුවට මොනවාරි අරන් දුන්නාද බං? මේ තියෙන හැම ප්‍රශ්නයකටම මිනිහට මහවුල් වෙන්න පුළුවන්ද බං? ඔය ප්‍රශ්න වලට ගෑනිත් හවුල් වෙන්න ඕන ඈ? උඹ මොනවද බං? උඹලා ගෙදර දේවල් වලට අවුල් වෙලා තියෙන්නේ. ඇයි බං මම පිටි මිටියක් අරන් දුන්නා. ලොකු කට බිබිකන් හදාගන්න. ඒ මදිද ඈ? ඒ බං බලන් අර අරුන් එනවා. ඔව්. බලමු ඉවිල යායි. බලපංගෝ බං. මෙතන නිකන් හරියට නිකන් උසාවියක් වගේ. මෙතන අහන ප්‍රශ්න වලටත් අපි උත්තර දෙන්න. ඇයි බං මුණ්ඩ මොකද බං වෙලා තියෙන්නේ? මේ ඒක නෙමෙයි නෝයි. උඹ දෙන්න කොහෙද ගියේ? යා. දෙකමයි. ඒක ගමනයි. ඒක උඹලට කියන්න බැරිද අපිට? ඈ? හරි. වරෙන් යන සයිමගේ වාඩි පැත්තට. යම. යා පාරේ. ඒ හරියට නෑ බං හරියට නෑ. යම් කෙනෙක් එන්නේ.
කොහෙද පුතේ ගියේ? හා මේ ආච්චි දුවයි කොහෙද මේ ගියේ? අනේ සෝමරන්න. උඹට දරුවෙක් ඉන්නවා කියලා පොඩ්ඩක්වත් මතකේ තියෙනවද? නෑ නේද? නැන්දේ. දරුවෙන් වගේලා. අපි මුස්සන් ඉන්නවා. අනේ සෝමරන්න මේ සිංහල අවුරුද්දක් ඇවිල්ලා කියලා උඹ මේ දරුවට අලුත් ඇඳුම් කෑල්ලක් එහෙම නැත්නම් ගෙදරට බඩු ටිකක් ගෙනාවද? නෑනේ. නැන්දේ ලබනවා නැන්දේ අනිවාර්යෙන් ලබනවා. මොකද ඔය අවුරුද්ද ලබනවා කියලා අර හන්දියේ කඩේ මුදලාලි කිව්වේ. නෑ කිව්වද? මේ පාල උඹ කටහානි උඹට මුලක් දුන්නේ නෑ. දැන් උඹ කොහෙද යන්නේ? අම්මා යන්න. මං එන්න. නැන්දේ අපිට වැදගත් වැඩක් තියෙනවා. අපි ඒක කරලා එන්නම් ඈ. නැන්දේ යන්න. අපි එන්න. සෝමරත්න මේ උඹට පන්සලේ හාමුදුරුවෝ එන්නේ කිව්වා. මට මොකටද දන්නේ පන්සලට එන්නේ කිව්වා. ඒකනේ. මචං මේ අපි ඔක්කොටම මේ පන්සල බාර දෙන්නත් දන්නේ නේද බා? ඒක වෙන්න පුළුවන් බක්. අපිට බාර දුන්න හොඳට දී. අයි බා මේ මොකද අපිට පන්සල් කරලා පුරුද්දක් නැද්ද? ඈ මචං අපි කරලා දෙනවල ලවල හැටියට ඕකත් මහ ලොකු වැඩක්ද? ඒකනේ බක්. ඒක තමයි බං ඕවා මේ මහ ලොකු වැඩද? යම. පන්සල පැත්තට ගිහලා බලමු මොකද කියලා. යම. හදිසි වැඩක් මචං. ඒ කිව්වාල බං. ඒ බං. මොකමරත්න. මොකටද බං ආමුදුම අපිට එන්න කියන්නේ නැත්තේ බං. මොකටද බං? මම නම් කියන්නේ බුදුන් වදින්. ඔව්. ආමුදුර අපිට එන්න කියන්නේ ඇත්තේ බුදුන් වදින්න තමයි. ඔව්. බුදුන් වදින්න තමයි. උඹලා පොඩ්ඩක් හිටා. මං හාමුදුරුවම් වෙලා එන්න. ඒ මොදයි? ඕ පොඩ්ඩක් ඉන්න. ආමුදුරෝ වදින. හාමුදුරුවෝ අපි යන්න ඕනේ. ආමුදුරුව මට එන්නයි කිව්වේ. ඕන්න ආමුදුරනේ අපි ආවා. සෝමරත්න සීබුද්ධියෙන් නෙමෙයි ඉන්නේ. ගිහින් වෙන වෙලාවක එන්න මාව හම්බෙන්න. බීලා මේ පන්සල් භූමියට එම එනව නෙමෙයි. බලන්න තේරෙන්නේ නැද්ද බං? හාමුදුරුවෝ කියන්නේ අපිට යන්න කියලා. අපි යමල්ලා බං යන්න. යමල්ලා. ඔබ කට වහගෙන ඉඳපන්. ඔව්. දැන් ගිහින් වෙන වෙලාවක එන්න. ආමුදුරුවනේ. මට සමාව වෙන්න ආමුදුරුවනේ. මගේ ප්‍රශ්නේ තාම විසඳුන්නේ නැහැ ආමුදුරුවනේ. මේ ප්‍රශ්නේ නිසා හැමදාම මෙරි උපදින ආමුදුරුවනේ. නයිරන් සෝමරත්නේ. නේද බං. බීලා ඔය ප්‍රශ්න විසඳන්න බෑ සෝමරත්න. මට ගිහින් වෙන වෙලාවක එන්න. බීලා එම මේ පන්සල් භූමියට ඇතුල් වෙනව නෙමෙයි. දැන් යන්න. ආමුදුරුව මට යන්නයි කිව්වේ. ඔව් යන්න. මට සමාව වෙන්න ආමුදුරුවනේ. හාමුදුරුවෝ අපිට යන්න කියලා කියන්නේ බං. අපි ආමුදුරුව අපිට එන්න කිව්වා. ඒ නිසා අපි ආවා. ආමුදුරුව අපිට යන්න කියනවනම් අපි යන හාමුදුරුවෝ තවත් මොකටද මෙතන ටැග් ගහේ? යා කරුණාපාල ඇවිත් මේ ගේට්ටුව වහලා දාන්න. අපිට සමාව වෙන්න ආමුදුරුවනේ. කොහාච්චි මින්දි අපේ කෙල්ල මින්දි. ඔය හිටි. දෝනි
මෙන්න ඔයාගේ යාළුවෝ ටිකක් ඇවිල්ලා. ඕත් අම්මේ ඒ කතා කරේ. මේ යාළුවෝ ටිකක් ඇවිල්ලා ඔයාගේ. ආවම ඉන්න මං එන්න. ආන්ටිට තනියම පිටිකොටන්න අමාරුද? අපි කොටලා දෙන්නද? අනේ උඹලගේ පිටි කැටිල්ල. අද අපේ අම්මා රටේ ඉඳන් ආවා. ආවද පුතේ? අනේ වාසනාව. අපේ අම්මා ඊයේ ආවා. ඔයාගේ අම්මත් ආවද? අපේ අම්මත් එනවා කිව්වා. අද අපේ අම්මා ලස්සන ඇඳුම් ගොඩක් අරගෙන ආවා. මම ඔයාටත් ඇඳුමක් තිබ්බා. අපි ගිහින් එන්නම් ආච්චි. හොඳයි පුතේ. උඹලා සෙල්ලම් කරපල්ලා. අද කිවාල කරගන්න එපා. දවසක් නෙන්නේ. යනවත් අම්මේ. හොඳයි. රත්න බඩ කොහෙද ගියේ? රස්සාව කෙරුවද? එහාට වරේ. බලපන් ගන්ධ සාරේ බෑ. අම්මෝ. මේ මොකටද බං අර පොඩි එකීගේ හිත නරක කරන්නේ කොච්චර හරි එක එක බොරු කිය ඇයි ඒ කෙල්ලව රවට්ටන්නේ? මං කොහොමද මේකට කියන්නේ? අම්මා වෙන මිනිහෙක් එක්ක ගියා කියලා. කියන්න බැයි නම් නිකන් ඉඳ තිබුණානේ. බොරු කියන්නේ නැතුව. මේ සිංහල අවුරුද්ද නම් උඹට ඒ කෙල්ලගේ හිත හදන්න හම්බෙන්නේ නැහැ. උඹ රටේ තියෙන බොරු කිය දඟලනවා. ඒ කෙල්ල කොච්චර හරි අම්මා අදේ දැන් ඒ කිය හූල්ල දඟලනවා. මම මේ පිටිකොට්ල මහන්සිලා කැවි හැදුවට වැඩක් තියනවද බං? ඒකේ ගියේ අම්මේ සිංහල අවුරුද්දට එනවා කියලා. අරක ගේන්න මේක ගේන්න බොරු දරු සෙනෙහසනේ. එල්ලවර වැට්ටුවා. සෝමරද්ද. අපි කරමුද වැඩ? අපි කෝල් කරනකොට කතා නොකරන එකේ පොඩි එකීට කියලා ලියුම් කැල්ලක් ලියලා අරිමුද බලන්න. ඔව් අම්මේ. මම ලියුම් කඩදාසියක් යවලා තියෙන්නේ. සිංහල අවුරුද්දට ඇවිත් දුව බලන්න කියලා. මාත් එක්ක ඉන්න ඕනේ නැහැ. ඒක එල්ල ගැන හිතලවත් එන්න බැරිය. ඒක නම් ඇත්ත. අනේ අක්කව හුඟ දවසකින් දැක්කේ. කොහෙද මේ දෙන්නත් එක්ක කුරුල්ලයි කිරිලි වගේ යන්නේ? නංගිවත් දැක්කේ හුඟ දවසකින්. ඔව් නංගි. තාම අවුරුද්දට කියලා මොකක්වත් කරගන්න බැරි වුණා අක්කේ. නිවාඩුවක් නම් ඇත්තෙම නැහැ. නංගි. අසංක මල්ලියම දැක්කේ නෑ කොට දවසේ. අසංකරය 10ට විතර ගෙදර එනවා. ආපහු 3:00 බස් එකේ වැඩට යනවා. අපේ ජීවිත ගෙවෙන්නේ මහපාරේ අක්කේ. ඒක ඇත්ත. ඒ ඉතින් මොනවා කරන්නද නංගි? අපි යන්න නංගි. එන්න නංගි. නෝනා අවුරුදු සරුද? වරදක් නැහැ. එනම් මේ දවසේ අපිට අවුරුදු පාටි ලැබෙයිනේ. එන්නකෝ පාටියක් දෙන්න බැරිය. දයාබර සේපාලි ඔයා එදා රට ගියේ දරුවට සිංහල අලුත් අවුරුද්දට ගෙදර එනවා කියලා. තාමත් දරුව ඔයා එනකන් මග බලාගෙන ඉන්නවා. ඔයා මට අනුකම්පා කරන්න එපා. ඔයා මගේ බිරිඳ වෙන්නත් එපා. ඔයා කොටින්ම මං ගැන හිතන්නත් එපා. කාගෙන්ද ලියමන? සුවර කරන සෝමරත්නගේ වෙන්නේ නැති. මොන ජල්බෙරියක් දාලා හරි උටනවා තමුසෙල ගන්න ආපහු. තමුසෙල ලැජ්ජ නැද්ද ඔයි?
මොනවද සේපාලි කල්පනා කරන්නේ? මොකොත් නෑ. මං දන්නව කල්පනා කරපු හැමදේම. හැම සිංහල අවුරුද්දම කොහාලා කන්නියා ලියුම් කඩදාසියක් එවනවා. ඊට පස්සේ ඉතින් අපේ ගජාතිය සතුරු සාමේ ඔක්කොම තිකලා. ඕක මට අහුනොත් මම කියන දේ පොඩ්ඩක් අහන්න කනිෂ්ක. අනේ අපි දරුවව විතරක් මෙහෙට ගෙන්න ගමු. තමුසට ඔකද උත්තරේ? මම මීට කල්ලු කියලා තියනවා. මම ඉන්න තාත්තේ පොඩ්ඩක් තේරුම් ගන්න කනිෂ්ක. සේපාලි මගේ අකා උසකලා ඇස්තියන එපා. මං තමුසේ බැන්දේ මගේ මුළු පරම්පරාවට බොරු කියලා. ඒ කිසිම කෙනෙක් දන්නේ නැහැ තමුසේ බැන්දුගේ අනේ කියලා. ඒ මදුර තව ළමයෙකුත් උස්සන්නේ හදනවනේ. මං කොහොමද සමාජෙට මොහොන දෙන්නේ? අනේ කනිෂ්ක මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මට ලබන සතියේ විතරේ යන්න පුළුවන් වෙයි. ඔයා ගත්ත තීරණය වෙනස් කරන්න නැද්ද සේපාලි? මම මේ තීරණය ගත්තේ මං ගැන හිතලා විතරක් නෙමෙයිනේ. ඔයා ඔය කරන රස්සාවෙන් අඩුම තරමේ අපිට 3 වේලක් හරියට කාලා ඉන්නේ නැද්ද? අපිට හොඳ ගෙයක් ලස්සනට අඳින්න පළඳින්න. අපිට බෑ සෝමේ හැමදාමත් අනුන්ට අතපාන්න. අඩුම තරමේ දරුවා ගැනවත් හිතන්න සේපාලි. ළමයා ගැන හිතලා තමයි මම රට යන්න තීරණය කළේ. සිංහල අලුත් අවුරුද්දක් ඇවිල්ලා ගියා. හැඳුමක්වත් ගත්තද? ළමයට සාංකාව හැදේ. ඔයාට ඕන මාව තියාගන්න. නැතුව ළමයා ගැන සාංකාවක් හිතලා කියන කතාවක් නෙමෙයි. වෙන ගෑනු ළමයි දාලා රට යන්නේ නැද්ද? මගේ දුවට හොඳට උගන්වලා දොස්තර නෝනා කෙනෙක් කරන්න ඕන. ඒකටත් ඉතින් සල්ලි තියෙන්න එපා. අම්මා රට ගිහිල්ලා දුවට ලස්සන බෝනික්ක, ලස්සන ගවුම් ගොඩක් ගෙනත් දෙන්නම්. අම්මා රට ගිහිල්ලා එන්නේ ගොඩක් දවස් යනවද අම්මේ? ලබන සිංහල අවුරුද්දට අම්මා එනවා පැටියෝ. හැම කෙනෙක්ම රට ගිහලා නෙවෙයි ජීවත් වෙන්නේ මිනිස්සුયો. ඔයාට ඔහම ජීවත් වෙන්න පුළුවන් වුණාට මට එහෙම බෑ සෝමේ. සෝමරත්නයා මොකද මේ? ණයම නංගි. ළඟට එනකම්ම දැක්කේ නෑ බා. කවද ලංකාවට ආවේ? මං ඊයේ හවස ආවේ. සේපාල ළඟා තාම රටද? මට ඒදි දවසක් හම්බ වුණා. එහෙමද නංගි? මාමි මින්දි ගෙදරද? ඔව් දුවේ. මින්දි ගෙදර. මං හවසට එන්නම්කෝ ගෙවල් පැත්ත ඇවිල්ලා යන්න. හම්බෝ රස්නේ. අපි ගිහින් එන්නම් මාමේ. හොඳමයි දුවේ. අයියේ අපි ගිහිල්ලා එන්නම් එනවා. පෙරුවන් සරණයි සෝමරත්න. ආම්දුරු මට එන්නයි කිව්වේ. සෝමරත්න ජහජරාවට බැහි වෙලා නේද? අනේ එහෙමත් නෑ හාමුදුරුවනේ. ඇඟේ පතේ අමාරුවට සුට්ටක් ගන්නවා. ඇඟපතේ අමාරුව? ඇඟපතේ අමාරුවට අර පස් වගේ තම්බල බිව්වනම් හරියන්නේ. ඔය ජහජරාව බීලා සෝමරත්නලා නැති ලෙඩ ඇති කරගන්න. අනික ඔව ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන දේවල් නෙමෙයිනේ. එහෙමයි හාමුදුරුවනේ. බීලා නම් ඔයගේ ප්‍රශ්නේ විසඳන්න බෑ සෝමරත්. සෝමරත්න ඉන්න තත්ත්වය හැටියට
ඔයිට වඩා බුද්ධිමත්ව හිතන්න වේ. ඒකනම් ඇත්ත හාමුදුරුවනේ. තමන්ගේ දරුව ගැන හිතලවත් ඔයිට වඩා පරිත්‍යාගශීලී වුණොත් තමයි වඩා හොඳ. තමන්ගේ විවාහක බිරිඳ වරදක් කළා තමයි. මගේ හිතේ ওই තරහ මරා නෑ හාමුදුරුවනේ. අපි පහුගිය දේවල් සේරම අමතක කළා දා. හෙට සිංහල අවුරුද්දව. අපි යාට සමාව දෙමු. මං ගැන හිතලා නෙවෙයි හාමුදුරුවනේ. දරුවා ගැන හිතලා. මං ඒ දරුවට හැමදාම බොරු කියනවා. මම මොනවද දැන් මින් ඉදිරියේ දරුවට කියන්නේ? මම මොකද්ද කරන්න ඕන හාමුදුරුවනේ? මටත් තේරෙන්නේ නැහැ මේක මොන වගේ පාප කර්මයක්ද කියලා. දරුවට බොරු කියා රවට්ටනවට වඩා ඇත්ත කියන එක තමයි වඩාත් හොඳ. නැත්තම් මේ ප්‍රශ්නේ දුදුව. අපි තවසරයක් උත්සාහ කරලා බලමු. වැඩක් නෑ හාමුදුරුවනේ. මට දෙන්න එයාගේ ටෙලිෆෝන් නම්බරේ. මං එයාට කතා කරලා කරුණු පැහැදිලි කරලා දෙන්න. මේ සිංහල අවුරුදු කාලේ එයා මං කියන දේ අහන්න තියෙන්නේ කන්නේ. එහෙමයි. සෝමරත්න මට පොරොන්දුවක් වෙන්න ඕන. ඊට පස්සේ ඔය ජහජරාව කටේ තියන්නේ නැහැ කිය. ආයි බොන්නේ නෑ හාමුදුරුවනේ. බිරිඳ ගෙදර ආවොත් බාර ගන්නව නේද? සත්තකින්ම. මම එයාට පණිවිඩයක් දෙන්න. එහෙමයි අපේ හාමුදුරුවනේ. අවසරයි අපේ හාමුදුරුවනේ. එහෙමයි හාමුදුරුවනේ. හොඳයි හාමුදුරුවනේ. එහෙමයි හාමුදුරුවනේ. මොන කර්මයක්ද මේ වෙලා තියෙන්නේ? අනේ කනිෂ්ක මට මගේ දරුවා බලන්න යන්න ඕනේ. පිස්සුද සේපාලේ ගෙදරට යන්න? තව ටික දවසකින් ළමයට ඒක අමතක කරලා යයි. අපි දරුවා මෙහෙ ගෙනත් තියාගමු. තමසේ ගලුව හද නැද්ද? අනේ දෙවියනේ මම වගේ පව්කාර ගෑණියෙක් මුළු අවුරුද්දම ඉවරයි. හැබැයි එඩ ලබන සිංහල අවුරුද්දට ඔයාලට බලන්න ඉන්නේ මගේ මලමිනිය. තමසේ මට අදිරේ කරන්නද? අයියට මෙදා සැරේ අවුරුදු කොහොමද? එච්චර මවුලක් නෑ නංගි. නංගිට අවුරුදු කොහොමද? හොඳයි අයියේ වරදක් නෑ. මදුසංගට අවුරුදු කොහොමද? මට ඉතින් කොහොමත් හැමදාම අවුරුදු වගේනේ ඉතින්. අවුරුද්දෙන් පස්සේ මට ජොබ් එකක් හම්බෙනවා නංගි. අනේ සතුටුයි අයියේ. අයියට එහෙනම් මේ සැරේ අවුරුදු ජයයි වගේ. ප්‍රනාන්දු අයියට අවුරුදු කියන්නේ ඉතින් අපිටත් අවුරුදු වගේ තමයි. අවුලකට තියෙන්නේ අයියේ. අවුරුදු ඉවරුනහම ආපහු වැඩට යන්න බෝඩිමට යන්න වෙනවනේ. හරි හරි නෙළුමේ. දැන් අවුරුදු සෙත් පටන් අරන් ඇති. අපි යන් ඒ පැත්තට. හරි යන් එහෙනම්.
දූට මම ලස්සන ගවමුයි ලස්සන සෙල්ලම් බඩුයි ගොඩක් ගෙනාවා. මේ බලන්න. මට ලස්සන සෙල්ලම් බඩුත් එපා මට ලස්සන ඇඳුමුත් එපා මට ඕන මගේ අම්මව. මින්දි. අම්මට පරක් වෙනවා පුතේ. අම්මා ගිහින් එන්නම්. එපා යන්න. තාත්තේ අත්තම්මේ අම්මා ආවා. අම්මා යන්න හදනවා. අම්මට පරක් වෙනවා පුතේ. අනේ එපා යන්න. අම්මා යන්නේ නෑ. යන් අම්මා එන්න. ගෙදරට යන් එන්න අම්මා. එන්න. තාත්තේ අත්තම්මේ අම්මා ආවා.